මේමයි මේක පුදුම වැඩක් පොල් ගෙඩිය ලිපේ තියලා බලන්නකෝ. එතකොට තේරෙයි මේක කොච්චර සුපිරියක්ද කියලා. මම විශ්වාස කරනවා දහස් වාරයක් ඔයාලා මට ස්තුති කරයි කියලා. මුලින්ම පොල් ගෙඩිය සිදුරක් හදලා පොල් වතුර ටික ඔක්කොම බේර ගන්න. ඊට පස්සේ ඒ පොල් ගෙඩිය ලිපේ හොඳ රස්නයට ගින්දරේ තියන්න. අර සිදුරෙම ස්කූප් නියනක් වගේ මොකක් හරි දෙයක් ඇතුළට දාලා පොල් ගෙඩිය කරකව හැම පැත්තකටම රස්නේ යන්න හරවන්න. ඔක්කොම පැති එකම පාටට වගේ වෙනකොට ලිපෙන් අයින් කරන්න. ඊට පස්සේ ඒක ඇල් ජලයෙන් හොදා ගන්න. ඊට පස්සේ මොකක් හරි උපකරණයක් කරන් පොල් ගෙඩියට ගහලා පලා ගන්න. සාමාන්‍යයෙන් පොල් මතය ගලවන්න අමාරුයිනේ. මේ විදිහට කරාම හරිම ලේසි. ඔක්කොම පහසු වෙනවා. ඇත්තටම හරිම පුදුමයි. ඊට පස්සේ පොල් ටික පොඩි කෑලි වලට කපලා ආයෙත් වතාවක් සෝදා ගන්න. දැන් මේ ඔක්කොම ටික බෙන්ඩර් එකට දාලා පොල් ටික වැහෙන්න වතුර දාන්න. මම නම් මෙතනදී කාමර උෂ්ණත්වයේ තිබ්බ වතුර කෝප්ප දෙකක් විතර දැම්මා. ගොඩක් කාන්තාවන් මේ දේ ගන්න සල්ලි විතන් කරනවා. ඒත් මේ රහස් ටික දැනගත්තාම ආයෙ එහෙම කරන්න ඕන වෙන එකක් නැහැ. හොඳට බෙන් කරාට පස්සේ ඒ මිශ්‍රණය පෙරා ගන්න. අර පොඩි උණු පොල් ටික නම් ඉතින් විසි කරන්න යන්න එපා. ඒ ටික අවන් එකේ සෙල්සියස් අංශක 120ට පැයක් විතර දාලා වේලෙන්න අරින්න. හොඳට වේලුනම ඒ ටික කුඩු කරලා පොල් පිටි හදගන්න පුළුවන්. මේක නම් ඇත්තටම සුපිරි ටිප් එකක්. මට විශ්වාසයි ඔයාලා මේකට ආසාවෙන් ඉන්නවා කියලා. ඊළඟට පොල් පිටි ටික වහලා පැයක් 8ක් විතර තියෙන්න අරින්න. ගොඩක් අය මේ වැඩේ කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒත් මම ඔයාලට සාතික වෙනවා ඔයාලා මේක හැමදාම කරන්න පටන් අරන් මට ස්තුති කරනවා කියලා. සාමාන්‍යයෙන් ගොඩක් කාන්තාවන් මේවා සොප් වලින් ගන්නවා. පැය 8කට පස්සේ මේකේ තෙල් ටික උඩට ඇවිත් වෙනවා. ඒ ටික පැය 3ක් විතර ෆ්‍රීසර් එකේ තියලා උඩට ආපු ඒ මේදේ ටික හෑන්ඩ් එකෙන් පරිස්සමට අයින් කරගන්න. ඔයාලා ගෙදරට නිතරම පොල් පාවිච්චි කරනවද? පොල් වතුර බොන එක විතරද කරන්නේ? මේක මොකටද පාවිච්චි කරන්න කියලා දන්නවද? ගොඩක් අය දන්නේ නැහැ. ඒත් පොල් කියන්නේ පෝෂක පදාර්ථ ගොඩක් තියෙන හන්දා. ඒක අපේ රටේ තියෙන වටිනා මැණිකක් වගේ. ඒ විතරක් නෙවෙයි මේක ශරීරයේ විස හරණය කිරීමටත් ගොඩක් හොඳයි. ප්‍රතිසත්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. දිය වැඩියාවේ බලපෑම අඩු කරනවා. ආහාර දිරීම හොඳ කරනවා. හදවත් ආරක්ෂා කරනවා. බලන්නකෝ කොච්චර ගුණ තියෙනවද කියලා. මේ ට්‍රිප් එක දැනගත්තට පස්සේ ඔයාලට ආයෙත් මේ දේට සල්ලි වියදම් කරන්න ඕන වෙන්නේ නැහැ. දැන් පාචනයක් ලිපේ තියලා මදගින්දරේ විනාඩි 40ක් විතර දිගටම කලවම් කර බැඳ ගන්න. දුඹුරු පාට වෙනකොට ලිප ඕෆ් කරලා නිවෙන්න අරින්න. ඊට පස්සේ ආයෙත් රෙඩි කදකින් හොඳට පෙරා ගන්න. එතකොට ඔයාලට ලැබෙන්නේ පිරිසිදු පොල් තෙල්. මේකෙන් තේ හැන්දක් හිස් පාටට ගත්තොත් ශරීරයේ විස හරණය කරලා ප්‍රතිසත්තිකරණය පද්ධතිය ශක්තිමත් කරනවා. මේ තියෙන්නේ අපි පාමිසියෙන් බොන්නයි කොණ්ඩේට දාන්නයි කියලා ගොඩක් ගණන් දීලා ගන්න පොල් තෙල්ම තමයි. මම හිතනවා ඔයාලා අද වීඩියෝ එකට ආසයිද කියලා. එහෙමනම් යාළුවේ මෙවන් තවත් ටිප්ස් දැනගන්න ඔයාලත් Green Info YouTube channel එක subscribe කර තබා ගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. බුදු සරණයි.